ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ මේ අපදාවට ලක් ජනතාවගේ ජීවිතවලට සාධාරණයක් වෙන්නේ නැහැ පොලිසිය අතවෙච්ච ගරන්ට ජලකඳකට ගහන් ගිහින් මිනිසුන්ගේ ජීවිතේට ආත්මෙට සාධාරණයක් වෙන්නේ නැහැ ඒ හින්දා දැන්වත් මේ විහිළු කරන එක නවත්තලා මේ අහිංසක මිනිසුන්ට නැවත ගම්බිම් වලට යන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ තීන්දුව తీරන ටික ගන්න. ඒ තීන්දුව తీරන ගන්න නැතුව අපිට බන්න බලක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කිය මාත්‍යාංශ මේ ආණ්ඩුවේ ඉන්න මැතිවරු මන්ත්‍රීවරු විහිළු කඩ ගන්නව නම් ඔබතුමාලා විහිළුවට ගන්න ජනාධිපතිතුමාගේ නොහැකියාව. මේ විද්‍යාභාරය ඉන්නේ මේ රටේ විධායක ජනාධිපතිතුමා. ඒක අමතක කරන්න එපා. මන්ත්‍රීතුමා දැන් ආණ්ඩුවට චෝදනා කරන්නේ ආර විතරක් අදලා පොඩිනවද? ආණ්ඩුවට චෝදනා කරන්නේ ඔබතුමා මේ පැත්තේ ඉන්න වැඩසටහන දැනගෙනද අපිට මේ පැත්ත බලන්නේ අපේ දිනසය අපි තියලා දනුවත් කළා දෙන්නේ. භූවිද්‍යාවෙන් ආයෙ නැති එක අපි පිළිගන්න අය ඔබතුමාත් දන්නේ නැති ලංකාවට වෙන්නේ සුපිරියට 15යි. හරිද? ඒ ලොකු වැඩතෝගයක් තියෙනවා. එයාලට ඒ වැඩ කොටස කරගෙන යන ගමන් දැනට අඹරන බලලා තියෙනවා. ඒක පොඩි වැඩක් නිසා. මේක ලොකු වැඩක් කියලා ඔබතුමාට දැනෙන්න තියෙන ඇති. ඒ නිසා සමාවෙන්න මත්තෝ. ඔබතුමා දැන් අදහස් දීලා ඉවරනේ. ඒ නිසා ඔබතුමා මේකේ අගක් මුලක් නොදැන වොයිස් කට් දීම වැරදි නැද්ද කියලා හිතලා බලන්න. අපි මෙතන අපි දැනුවත් කරලා ඉවරයි, ඉඩම් හොයලා ඉවරයි. අපි ඒක වැඩේ තුට්ටක් පරක් වෙන්න පුළුවන්. මේ දැන් තියෙන්නේ මේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සු දුකටපත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත ටිකට ගහන්න එකනේ. ජීවිතාවදාම් අවදාමකට ලක් කරලා තියෙනවා. ඒකට තමයි අපි කඳුරු දාක් හදලා ඒ වැඩ ටික කරගෙන යනවා. ඒ වැඩ ටික කරගෙන යනවා. හරිද? ඊට පස්සේ ඉඩම් ටික තෝරගෙන ඉවරයි. ඉඩම් ටික තලයේ තියෙනවා. තලයේ තියෙනවා. අපි දැනුවත් කරලා දෙන්න ඕනේ. ආන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් වාගේ මම අහන්නේ කියන්නේ මුරුදු වෙන්න. රයිට් අපිත් දේශපාලනය කරනවා අපි දුක් වේදන මිනිස්සු ගාවට එනවා අපි ඒක දන්නවා. රයිට් වත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. ඉතින් අපි කියන්නේ වාගේ මම අහන්නේ කියන්නේ මමකට මුකුත් කිව්වේ නැහැ නේ. තාම මේකට ජාගාලා එරුණත් මම නවත්ත ගත්තනේ. ඉතින් මම කියන දෙයක් අහගන්න. රයිට් මේක එකතු වෙලා ගොඩ දාන්න මිනිස්සුන්. වාගේ අයියා බබලා ගන්න. මගේ දේශපාලනය මම කරන්නේ. හැබැයි මේ මිනිස්සුන්ව මාස ගණන් කඳුරුට තියන්න බෑ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ. හරි? ඒක තමයි මමත් කියන්නේ ඒකයි උඹත් කියන්නේ. ඉතින් අපි දෙන්න මේකට අරගෙන වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නම්. ඒක වත් දෙක මට බේර ගන්න බෑ. මේකට වග කියන්න ඕනේ කවුද කියන එක අපි තේරුම්කාරක සභාවක් දාලා අහන්නකෝ දැන් වාගේ මම අහන් හිටියනේ බං. දැන් මම කියන්නේ අහන් හිටිය බං. උඩ පුරුදු වෙන්කෝ ඒක. ඉනා වෙන්න බෑ. මම ඇත්ත කියන්නේ අපේ. දැන් පාර්ලිමේන්තුවේ තේරුම්කාරක සභාවක් දාලා වාක්‍යයෙන් පැහැර හරියද නැද්ද කියන අපි හොයමු. හරි? ඒක ඔයාලට දැන් නිගමනට එන්න බෑ මට එන්න බෑ. රයිට්? ඒකේ මෙහාට කොල්ලෝ මගේ දේශපාලනය වෙනස්. මම ඒකට චෝදනා කරන්නේ නැහැ මම. චෝදනා කරනවා චෝදනා ඕන තරම් තියෙනවා. දැන් අද දැක්කනේ අබිලිපිටිය ගංජහේනේ කතාව. මම කිව්වේ නෑනේ මේ මීඩියා එකේ. දැන් මේ මීඩියා කතාවක් වොයිස් කට් එක ගහනකොට මම අබිලිපිටිය කතාව කිව්වද? නෑ. ළමයි දෙන්නෙක් මැරලා ඉන්නවා IDH එකේ. බෙහෙත් විස වෙලා. ඒ ගැන මම කතා කරාද? නෑ. ඇයි ඒ කතාව වල තනක් තියෙනවා. ඒ කතාවේ මෙතන නෙමෙයි. හරි? දැන් මෙතන මේ මිනිස්සුන්ගේ ගෙවල් වලට යන ප්‍රශ්න අපි ඉස්සලා බේරගමු. හරි? ඒක කරාම අපි දෙපැත්තේ දේශපාලනය කරමු. හරි?